ආයිබෝවන් ඉතින් විඩල් වගේම ඔයාලා මේක තුළ ඉන්නේ SLTech අපේ YouTube channel එකෙන් ගෙනල්ලා තියෙන තවත් ඉන්ට්‍රස්ටිං Photoshop tutorial එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා මේ ඩිස්ප්ලේ වෙලා තියෙන වගේ ලස්සන post design එකක් කොහොමද Photoshop හරහා create කරගන්නේ කියන එක ගැන. ඉතින් මේකට දාලා වෙන assets ටික ඔක්කොම මම මේ වගේ media file එකක දාලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් description box එකේ තියෙන link එක හරහා මෙන්න මේ site එකට ඇවිල්ලා මේ අදාළ file එක download කරගන්න. ඉතින් වැඩි ගාණක් වෙන්නේ නැහැ. MB 5ක් වගේ පොඩි data ප්‍රමාණයක් තමයි මේකට ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ. හරි. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනින්ම යන් අපේ අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ ඩිසයින් එක කරගන්න නම් ඔයාලට මුලින්ම Photoshop එක ඕපන් කරගන්න වෙනවා. ඉතින් ඔයාලා ගාව task manager task bar එකේ මේ වගේ pin කරලා තියෙනවා නම් එහෙම නැත්නම් start menu එකේ pin කරලා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ search menu එකේ search bar එකේ search කරගන්න Photoshop කියලා. ඉතින් මේ විදිහට Photoshop කියලා search කරගත්තට පස්සේ ඔයාලා install කරලා තියෙන Photoshop version එක පෙන්නයි. මේ වෙනකොට මම Adobe Photoshop 2020 තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් ඒක ඕපන් කරගන්නවා මේ විදිහට. ඉතින් මේ ඔයාලා ගාව තියෙන Photoshop version එක මොකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ design එක කරගන්න. ඉතින් පරණ version එකක් තිබ්බත් මීට වැඩිය අලුත් version එකක් තිබ්බත් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කටේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන Photoshop 2020 හින්දා මමත් ඉතින් අද මේ වීඩියෝ එකට Photoshop 2020 තමයි use කරන්නේ. හරි. ඔයාලා මෙන්න මේ වගේ Photoshop එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් create new දෙන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මුලින්ම title එකක් දෙන්න. මම දෙන්නම් visa pose design කියලා. හරි. මේ වගේ මම title එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලා මෙතන අනිවාර්යෙන් pixel කියන එක දාගන්න. ඊට පස්සේ 1080 දාගන්න. ඉතින් resolution එක සුපුරුදු පරිදි අපි 300 තමයි use කරන්නේ. හරි. ඉතින් දැන් ඔයාලට පුළුවන් create කියන බටන් එකට click කරගන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ workspace එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපේ document එක. හරි. දැන් අපි මුලින්ම ඔයාලාට ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ තියෙන assets folder එක ඩවුන්ලෝඩ් යන්න ඕන. හරි. ඉතින් මේ තියෙන්නේ ඒ assets කියන zip file එකේ extract කරාට පස්සේ ඔයාලට ලැබෙන පින්තූර ටික. ඉතින් මේ ඔක්කොම ටික අද අපි මේ වැඩේට use කරනවා. ඉතින් අපි මුලින්ම මේකේ background එක තමයි හදාගන්නේ. ඒකෙන් අපි මේ විදිහට මෙන්න මේ back කියලා තියෙන image එක දාගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මේක පොඩ්ඩක් scale කරගන්න පුළුවන් ගැලපෙන විදිහට. පස්සේ මම මෙන්න මේ වගේ තැනකට ගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය වගේ මම බෑග්ග්‍රවුන්ඩ් එක දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේකට අදාළ වෙන අනිත් දේවල් ටික ඇඩ් කරගන්න එක. හරි. ඉතින් මම කලින් හදාගත්ත ડોකියුමන්ට් එක බැලුවොත් එහෙම අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් අපි ඇඩ් කරගන්න ඕන. ඉතින් අපි මුලින්ම ඇඩ් කරන්න ඕන මෙන්න මේ වගේ තියෙන ටේබල් එක. මෙන්න මේ wood table එක. ඉතින් ඒක මම මෙතෙන්දී දාලා තියෙන්නේ wood flow කියලා. ඉතින් මම මේක මෙන්න මේ විදිහට drag and drop කරගන්නවා. ඊට පස්සේ මම මේක ටිකක් පල්ලෙහාට අදිනවා ටිකක් ගැලපෙන විදිහට. හරි. මේ වගේ ගණනකට ආවට පස්සේ මම මේක okay කරගන්නවා. අපි දැන් මෙතනයි colors බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේක ටිකක් dark විදිහට තමයි තියෙන්නේ. නමුත් මෙතන තියෙන color එක ටිකක් light වැඩි වගේ. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ වගේ විදිහට අදාළ layer එක select කරලා මෙතන තියෙන image වලට ගිහිල්ලා එතන තියෙනවා adjustment කියලා එකක්. එතනින් ඔයාලට පුළුවන් levels කියන එක තෝරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක ටිකක් මෙහාට අදින එක. මේ පැත්තට චුට්ටක් අදින්න. එතකොට ටිකක් හරිය light කරගන්න පුළුවන් අපිට. ඉතින් මේ ගණන් තිබ්බොත් එහෙම ගැලපෙනවා වගේ හින්දා මම මෙතන okay click කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ටිකක් sharp විදිහට තමයි මෙතන අවසන් වෙලා තියෙන මේ image එක. අපි ඒක ටිකක් හදාගමු. ඉතින් මම erase tool එක ගන්නවා E ඔබලා. ඊට පස්සේ මම මෙතන click කරනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට මකාගෙන යනවා. ඉතින් මම මේකේ hardness එක අඩු කරනවා ටිකක් brush එකේ. හරි. ඉතින් ඔයාලට පුළුවන් ওই විදිහට ඒ වගේ sharp විදිහට තියෙන ටික මකා ගන්න. ඉතින් දැන් පොඩ්ඩක් පින්තූරේ ගැලපෙන විදිහට ඇවිල්ලා තියෙනවා.
ඊට පස්සේ අපිට ඇඩ් කරගන්න තියෙන්නේ මෙන්න මේ පීසා එක. හරි. ඉතින් ඒක මම මේ විදිහට රීනේම් කරලා තියෙනවා pizza jpg කියලා. අපිට පුළුවන් එක මේ විදිහට ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි ඒක ටිකක් කුඩා කරලා මෙන්න මේ විදිහට මේ හරියෙන් වගේ තියා ගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙතෙන්ට ෂැඩෝ එකක් ඇඩ් කරන්න ඕන. ඔයාලා මේ පින්තූරේ බැලුවොත් එහෙම පේනවා. ඉතින් මෙතන ලස්සන ෂැඩෝ එකක් තියෙනවා. හරි. ඉතින් අපි මෙතන ෂැඩෝ එක දාගන්නත් අවශ්‍යයි. ඒකට අපි කරන්නේ බ්‍රෂ් ටූල් එක ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අලුත් ලේයර් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මම බ්‍රෂ් එකේ සයිස් එක ටිකක් වැඩි කරගන්නවා. ඒ වගේම මෙන්න මෙතන ජෙනරල් බ්‍රෂ් වල තියෙන soft round කියන බ්‍රෂ් එක තමයි මම තෝරගන්නේ. ඒ වගේම මේකේ hardness එක මම 109ක් වගේ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මෙතන කලර් එක සෙට් කරගන්න ඕන black වලට. ඊට පස්සේ මම මේ විදිහට මෙතන shadow එක අදිනවා. හරි. මෙතන කිසිම ලස්සනක් නැහැ දැනට. අපි උනාට මේක පල්ලෙහාට අදිමු ටික. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ opacity එක ටිකක් අඩු කරලා බලන්න. අපි මේකේ fill එක ටිකක් අඩු කරමු. හරි. අපි ආයෙත් මේක ටිකක් පාට කරගමු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට පුළුවන් අපිට මේකේ ෂැඩෝ එක ඇඩ් කරගන්න ලස්සනට. අපි මේ ෆොටෝ එකට ගිහින් බලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති ටිකක් ලස්සන ෂැඩෝ එකක් තියෙනවා. හරි. ඉතින් අපි මේ හරියට තව ටිකක් ඩාර්ක් කරගන්නමු. ඒකට මම තාලේ එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඒ හරියට ටිකක් ඩාර්ක් කරලා opacity එක චුට්ටක් අඩු කරගන්නවා. හරි. හරි. ඉතින් දැන් අපිට ඉච්චර ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඇඩ් කරගන්න තියෙන්නේ මෙන්න මේ fireworks එක. අපි ඒකත් ඇඩ් කරගමු. ඊට පස්සේ පුළුවන් වුණාට මේ විදිහට fire කියන එක මේ විදිහට ඇඩ් කරගන්න මෙතෙන්ට. ඊට පස්සේ අපි ඒක ටිකක් පල්ලෙහාට අරන් යනවා. පල්ලෙහාට අරන් ආවට පස්සේ මම මෙතන normal කියලා තියෙන එක මෙන්න මෙතන තියෙන මෙන්න මේ වගේ හරියකට අරන් යනවා. හරි. මම මේක ගන්නේ lighter color කියන එක. ඊට පස්සේ මම මෙතන color එක ඔය වගේ ගානට තියෙන හින්දා ඒක වෙනස් කරගන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ light ටික දාගන්න මේකට අවශ්‍ය වෙන. හරි. ඉතින් light ටික ඇඩ් කරගන්න ඔයාලට තියෙන්නේ මෙන්න මේ bulb කියන png එක මෙතෙන්ට drag and drop කරගන්න එක. ඊට මම මේකේ size එක ටිකක් හදා ගන්නවා. ඔය විදිහට. ඊට පස්සේ මම ඒකෙම duplicate එකක් අරගෙන ඒක size එක ටිකක් වැඩි කරගන්නවා. හරි. මේ විදිහට තියෙන එක මම මේ වගේ size එක වැඩි කරගන්නවා. ආයෙ මම ඒක duplicate කරලා මේ පැත්තට අරන් යනවා. ඒක size එක චුට්ටක් වැඩි කරගන්නවා. හරි. අපිට පුළුවන් මේ පැත්තත් ඕන තරයක් වැඩි කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික ලස්සනට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මම මේ ටික ස්පීඩ් යවන්නම්. ඔයාලා මේක ටිකක් බලන් ඉන්න වෙලා යන හින්දා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ටිකත් ඉවර කරගත්තට පස්සේ මේකට පොඩි ග්ලෝ එකක් දෙන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන බල්බ් ටික ටිකක් පත් වෙලා තියෙන වගේ පේන්නේ. හැබැයි මෙතන ටිකක් ග්ලෝ එක අඩුයි මේ බල්බ් වල. ඉතින් අපිට ඒකට කරන්න තියෙන්නේ තව අලුත් ලේයර් එකක් ඇඩ් කරගන්න එක. ඉතින් වෙනද විදිහටම ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා brush tool එක අරගන්න එක. ඉතින් අපි මෙතන color එක ටිකක් දාගන්න ඕන light color එක. මේ ටිකක් තැවිලි පාට හුරු වගේ එකක් දෙමු. ඉතින් අපි මේ ලේ එක උඩටම අරන් යන්න ඕන. ඒක උඩටම තියාගන්න. අන්න එහෙම. හරි. ඊට පස්සේ අපි මේකේ size එක ටිකක් අඩු කරලා මෙන්න මේ light එකටත් දෙමු. හරි. හරි. ඉතින් ඔන්න ඔය වගේ අපි ටිකක් දුන්නට පස්සේ අපිට පුළුවන් මෙතන normal කියලා තියෙන එක
මේ විදිහට දීලා බලන්න ගැලපෙන්නේ මොකද්ද කියලා. හරි. ඉතින් අපි මෙහෙම යනකොට අපිට මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. ඉතින් මේක ටිකක් ගැලපෙනවා වගේ හින්දා මම මේක තියනවා තව ටිකක් ලයිට් එකේ ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ෆීල්ඩ් එක චුට්ටක් අඩු කරගන්නවා. අපි තව ලේ එකක් ඇඩ් කරගෙන ටිකක් ඇඩ් කරනවා. හරි. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ කලර් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ටිකක් ලස්සන විදිහට මේක ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. හරි. ඉතින් ඔයාලා මේ ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඔයාලටත් පුළුවන් ඕන දෙයක් මෙතන ක්ලික් කරලා බලන්න. ඉතින් මේව ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් බය වෙන දෙයක් නැහැ. ඉතින් වැරදුනොත් එහෙම ආයේ අන්ඩු කරගන්න එක තමයි තියෙන්නේ. කන්ට්‍රෝල් Z දීලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න මේ වගේ කොච්චි ඊට පස්සේ මේ බෙල් පෙපර්ස් මේ තක්කාලි ඒව ටික දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ටොමැටෝ ස්ලයිස් එක මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට මේ පැත්තෙන් තියා ගන්නවා. හරි. ඉතින් ඔයාලා මේකේ තියෙන විදිහයි මේකේ තියෙන විදිහයි එච්චර ගණන් ගන්න එපා මේ තියෙන තැන්. ඉතින් අපි චුට්ටක් මේක පැත්තට ගිහිල්ලා වගේ තියෙන විදිහට හදාගමු. මෙන්න මේ විදිහට ටිකක් ඇද වෙලා වගේ පා වෙනවා වගේ දෙන්න ඕනේ හින්දා. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ෆිල්ටර් වලට ගිහිල්ලා බ්ලර් වල තියෙනවා මෝෂන් බ්ලර් කියලා එකක්. අන්න ඒක ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ඇන්ගල් එක ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕන පැත්තකට. ඉතින් මම මෙන්න මේ වගේ දීලා මෙතන ටික මේ විදිහට වැඩි කරනවා. මෙන්න මේ ඩිස්ටන්ස් කියන එක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇඩ්ජස්ට් කරගන්න ඔයාලගේ ඩිසයින් එකට ඔයාලා ඕකේ දෙන්න. හරි. ඊට පස්සේ අපිට තව තියෙනවා මෙන්න මේ වගේ බෙල් පෙපර් කියලා කෑල්ලක්. හරි. ඉතින් මේ ඉමේජ් එක දැම්මට පස්සේ ඔයාලට පේනවා ඉතින් වෝටර් මාක් වගේක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ටික අයින් කරගන්න. ඉරේසර් ටූල් එක අරගන්න ඔබලා. ඊට පස්සේ සයිස් එක ටිකක් වැඩි කරගෙන ඔයාලා මේ ටික මකාගෙන යන්න. ඉතින් මට කලබලෙට හොයාගත්ත මේ පින්තූරේ ඉතින් පොඩි අවුලක් තියෙන එකේ කිච්චර ගණන් ගන්න එපා. ඔයා මේ විදිහට ඉරේස් කරගෙන යන්න. ඊට පස්සේ මේ වගේ වෝටර් මාක් එක තියෙනවා නම් මේ ටිකේ මෙහෙම ස්පොට් හීලින් ටූල් එකකින් ගා ගන්න. හරි. ඉතින් වෝටර් මාක් එක අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක ටිකක් කුඩා කරගන්න. ඊට පස්සේ ඉතින් අපිට මේවා තැන් වලින් තියෙන තැන තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙතන නම් මෙතන තියෙන්නේ මේ ෆොටෝ එකේ. ඉතින් අපි ඒකත් මෙතෙන්ටම දාගමු. හරි. ඉතින් ඔන්න ඔය වගේ තැනකින් මම තියා ගන්නවා. ඊට පස්සේ මම අනිත් ඒවා ටිකත් ඒ විදිහටම ඇඩ් කරගන්නවා ග්‍රීන් චිලි කියන එක. ඊට පස්සේ මම මේක චුට්ටක් රොටේට් කරලා මේ පැත්තට දා ගන්නවා. ඉතින් මට තා තියෙනවා මේ විදිහට රෙඩ් චිලි කියලා එකක්. මම අනේ ඒකත් මේ විදිහට තියා ගන්නවා මේ හරියෙන්. ඊට පස්සේ මට අමතක වුණා මෙතන පීස් එකකින් ස්මෝක් එකක් යන විදිහට අපිට හදන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මෙතන ස්මෝක් එකක් තියෙනවා. ලස්සන. අපි ස්මෝක් එකක් දාගමු මෙන්න මේ විදිහට. ටිකක් මේක කුඩා කරගන්න. හරි. මෙතන තියාගෙන ඊට පස්සේ අපි මෙතන normal කියලා තියෙන එක චුට්ටක් වෙනස් කරලා බලමු ලස්සනට. ඉතින් මම මෙන්න මේ linear dots කියන එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් තියලා මම මේක චුට්ටක් rotate කරගන්නවා. ගැලපෙන විදිහට. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මම තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන අනිත් දේවල් ටික ඇඩ් කරගන්නම්. මම මෙතන දාලා නැති මෙන්න මේක ඇඩ් කරගන්න ඕන. හරි. ඉතින් දැන් අපි ඔක්කොම දේවල් ටික ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේකත් මෙන්න මේ තක්කාලි ගෙඩිය වගේ මෝෂන් බ්ලර් දාලා හදාගන්න. එන මෝෂන් බ්ලර් වලට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බලන්න පොඩ්ඩක්. දැන් මෙතන පේනවා ඇති ඔයාලට මෙතන මේක වැඩි වගේ චුට්ටක් එතන ලාවට වගේ දෙමු. ඔන්න ඔය ගානේ තියෙනවා. ඊට පස්සේ මම ඩිස්ටන්ස් එක චුට්ටක් වෙනස් කරගන්නවා. හරි ඕකේ දෙනවා. ඉතින් මම අනිත් ටිකටම settings වෙනස් කරගන්න යන්නේ නැහැ. කෙලින්ම motion blur දීලා ඕකේ කරගන්නවා. filter වල blur වල තියෙනවා motion blur.
මේක ඕකේ දෙන්න. ඉතින් අපි කලින් හදාගත්ත හින්දා දැන් අපිට හැමතිස්සෙම එක වෙනස් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඉතින් ඔයාලට වෙනවා ඉතින් මෙතන ටිකක් අඩුයි වගේ. අපි එතන ටිකක් වැඩි කරමු. ඉතින් ඔයාලා motion blur තමයි දෙන්න ඕන. මාව මරාගෙන කාපියෝ. blur වල Gaussian blur නෙමෙයි sorry. blur වලට ගියා motion blur දුන්නා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක ටිකක් වැඩි කරගන්න. මේ විදිහට ගැලපෙන විදිහට. අපිට පුළුවන් angle එක ටිකක් වෙනස් කරගන්න මේක දැම්මා. පැත්තේ තියෙන හින්දා අපිට මේ අන්තිමටම මේ චිරියකට ඒකම කරගන්න තියෙන්නේ. filter වල blur වල motion blur දෙන්න. ඊට පස්සේ distance එක වැඩි කරගෙන අපි මේක angle එක චුට්ටක් වෙනස් කරගමු. හරි. ඔයම් දීලා ඕකේ දෙමු. හරි. දැන් අපේ පින් post එකෙන් භාගයට භාගයක්ම අපි design කරගෙන ඉවරයි. ඉතින් ඔයාලටත් මේවා කැමති position වලට දාලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ design එක ඔයාලට කැමති විදිහට ඔයාගේ ඇහැට හරියන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මේ fire particles ටික තමයි දාගන්න තියෙන්නේ. ඒකට මම යනවා මගේ දැන් හදන design එකට. හරි. මම fire particles ටික add කරගන්නවා. මෙන්න මේ විදිහට fire particles කියන JPG එක. ඉතින් මේක අවශ්‍ය නැහැ. මම ඒක delete කරනවා. හරි. මෙන්න මේක මේ විදිහට add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන normal වලට ගිහිල්ලා මේක මෙන්න මේ වගේ light color කියන එකට දාගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ටිකක් කුඩා කරගන්න එක. හරි. ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. අපි මේක control J දීලා මේක duplicate අරගමු. ඊට පස්සේ මේවා rotate කරලා ගන්නට තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේවා කොහොම rotate කරගෙන යමු. හරි. ඉතින් අපි මෙන්න මේ විදිහට fire particles ටිකත් add කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන තියෙන piece කියන එක add කරගන්න එක. හරි. ඉතින් අපිට පුළුවන් අලුත් text එකක් දාගන්න. ඉතින් ඊට කලින් මම මෙතෙන්ට තව green chili එකක් දාගන්න හිතුවා. මේ මැද හරියට ඔන්න ඔය වගේ චුට්ටක් උඩා කරගන්නවා තව ටිකක්. ඊට පස්සේ මම ආයේ සුපුරුදු පරිදිම filter වල blur වල motion blur වලට ගිහලා ඕකේ දෙනවා. හරි. ඊට පස්සේ මම text එක දාගන්නවා piece කියන. මම විදිහට අලුත් text එකක් අරගෙන තිය ගන්නවා piece කියලා. හරි. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට මැදට ගන්නවා. ඊට පස්සේ මම මේක color එක දැන් තියෙන හරිනවා. ඊට පස්සේ මම මෙතන text එක වෙනස් කර ගන්නවා font එක. මම දෙන්නේ font එකක් විදිහට දෙන්නේ මෙන්න මේ eagle horizon කියන එක. ඉතින් ඔයාලට වෙන ඕනෑම text එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ඔයාලට කැමති විදිහට. ඊට පස්සේ මම හිතුවා මෙන්න මේ text එක මේ piece එකට පිටිපස්සෙන් දාගන්න. ඉතින් අන්න ඒක හින්දා මම මේක පල්ලෙහාට අරන් යනවා මේ piece එක තියෙන තැනට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පල්ලෙහාට මේක ඇදගෙන යන්න. හරි. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ piece එකට පල්ලෙහායි මේක දාගන්න එක. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් අකුරු ටික පල්ලෙහාට ගියා. හරි. ඔන්න ඔය වගේ හරියකින් තමයි තියාගන්න ඕන. හරි. ඉතින් text එක color එක බැලුවොත් එහෙම අපි තා ටිකක් light කරගන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තියාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හිතුවා තා ටිකක් light කරගන්න. හරි. ඔන්න ඔය ගන්න හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම මෙන්න මේ විදිහට piece කියන text එක කොහොම තියාගන්නවා. ඊට පස්සේ මට දැන් යන text එකක් ඕන. මෙන්න මේ වගේ රසට කමු කියලා. හරි. ඊට පස්සේ දැන් මම කතා කරන්න යන්නේ මෙන්න මේ text එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒක ගොඩක් ඔයාලට වැදගත් වෙයි. ඔයාලගේ ඉදිරි design වලට අපි කතා කරමු කොහොමද ඒක හදාගන්නේ කියන එක ගැන. හරි. ඉතින් දැන් මම ඊළඟ text එක add කරගන්නවා මේ විදිහට රසට කමු කියන. හරි. ඉතින් ඒකට මම මේ වගේ සිංහල ෆොන්ට් කන්වර්ට් එක පාවිච්චි කරලා මම මෙතන ටයිප් කරගන්නේ. ඉතින් ඔයාලට කෙලින්ම සිංහල ටයිප් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ ක්‍රමයේ ලේසි හින්දා මම මේ විදිහට හදා ගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේක මැදට අරන් ඉන්න. හරි.
ඉතින් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් එක වෙනස් කරගන්න ෆොන්ට් එක. ඉතින් මම මෙන්න මේ ෆොන්ට් එක තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට කැමති ෆොන්ට් එකක් මේකට යූස් කරන්න පුළුවන්. හරි මම මේක තව ටිකක් පොඩි කරගෙන මෙන්න මේ සයිස් එකට ගේනවා. හරි තව චුට්ටක් වැඩි කරගන්නවා මම. හරි ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි දැන් මම කතා කරන්නම් මෙන්න මේක වගේ තියෙනවා වගේ මේ වගේ ලස්සන මේක හදාගන්න කොහොමද කියන එක ගැන. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ෆොන්ට් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ ෆොන්ට් එක තියෙන ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙයි. ඔයාලට පුළුවන් මෙතනින් bevel and emboss කියන එක මුලින්ම ටික් කරගන්න. හරි ඉතින් ඔයාලගේ මෙතන බැලුවොත් එහෙම ඔයාලගේ ඇත්තේ මෙන්න මේ gloss counter කියන එක මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙන්න මේකට දාගන්න වෙනවා. එතකොට මෙන්න මේ වගේ තියෙන එකට දාගත්තට පස්සේ තමයි අපිට මේ වගේ දිලිසෙන විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන සයිස් එක ඔයාලට ගන්නට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම සයිස් එක දෙනවා 5ක් වගේ. 4ක් වගේ දෙනවා. ඉතින් ඒක ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන් ගන්නට. ඩෙප්ත් එක තියෙන්නේ 100. ඒ වගේම සොෆ්ට්න් එක 0 දාලා තමයි තියෙන්නේ. එතකොට තමයි මේ වගේ ෂාප් ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මෙතෙන්දී ඊළඟට තියෙන්නේ අපිට gradient එකක් ඇඩ් කරගන්න එක. ඉතින් gradient එකට ඔයාලට පුළුවන් select කරගන්න මෙන්න මේ orange වල තියෙන මෙන්න මේ gradient එක. ඊට පස්සේ අපිට මෙතන කහ පාට වැඩි වගේ හින්දා අපි මෙතන කහ පාට ටිකක් වෙනස් කරගන්නවා. ටිකක් තැබිලි පාටට ගෙනියනවා. ඊට පස්සේ okay දෙනවා. හරි. දැන් අපිට පුළුවන් okay දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් shadow එකකුත් add කරගන්න. ඉතින් මම shadow එකකුත් add කරගන්නවා. ටිකක් ලොකු shadow එකක් add කරගන්නවා. okay දෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන ආයෙ V ක්ලික් කරලා යනවා move tool එකට. මම control T දීලා control T දීලා මේක මේ විදිහට transform එක අරගෙන control එකත් එක්ක මෙන්න මේ කෝණ එක මෙන්න මේ විදිහට දකුණු පැත්තට අදිනවා. හරි. ඉතින් මෙන්න මේ වගේ ගන්න තියාගෙන මම මේක enter press කරනවා. ඊට පස්සේ මේ වගේ ටිකක් උඩට අරන් යනවා. හරි. දැන් අපිට පුළුවන් මේක තව ටිකක් මේ විදිහට බලලා ලොකු කරගන්නවා නම් ලොකු කරගන්න. යථා දේවල් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති අපි දැනටමත් අපේ ඩිසයින් එක ක්‍රියේට් කරන් ඉවරයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක control shift s එකක් දීලා සේව් කරගන්න අදාළ විදිහට. හරි. ඉතින් මම මේක ඔයාලට සේව් කරලම් පෙන්නන්නම් මොන වගේද output එක අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ෆෝල්ඩර් එකක් ඇතුලේ මේක සේව් කරගන්න. මම ඉතින් ඔයාලත් එක්ක කරන ඩිසයින් වලට මේ වගේ හදාගෙන තියෙනවා. හරි. ඉතින් මම PSD ෆයිල් එක තමයි මේ සේව් කරේ. ඊට පස්සේ මම PNG එක සේව් කරනවා. හරි. ඊට පස්සේ මම මේ වගේ Photoshop එක චුට්ටක් අයින් කරගෙන මම මේ විදිහට යනවා මගේ ෆෝල්ඩර් එක මම සේව් කරගත්ත තැන. හරි. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ මගේ ඉමේජ් එක. දැන් මේක zoom කරලා බලමු ටික. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි අපි අද හැදුවේ. ඒක ඔයාලට පේනවා ඇති කොච්චර ෂාප් ලුක් එකක් තියෙද. ඉතින් රෙසලූෂන් බලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා අපි. ඉතින් අද අපි කතා කරේ මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් කොහොමද Photoshop භාවිතා කරලා හදන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් පහසු වෙන්නේ නැති කියලා. මොකද මම ඔයාලට අදාළ වෙන ෆයිල් එකක් මීඩියා ෆයිල් එකේ දාලා තිබ්බ හින්දා ඔයාලට ලේසි වෙයි තව ටිකක්. මොකද මේවා පින්තූර හොයන්න ගියොත් එහෙම ගොඩක් කරදර වෙනවනේ. ඉතින් මම මේ ටික හොයාගන්නත් මට ගියා ගොඩක් වෙලා මේ අදාළ මේ ස්ලයිසර්ස් අනම්මනම් මේ පීස් එකේ එහෙම හොයාගන්න. හරි. ඉතින් දැන් මම හිතනවා ඔයාලට මේක ගොඩක් ලේසි වෙයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම අර දාලා තිබ්බ මීඩියා ෆයිල් ලින්ක් එක හරහා
මේකට අදාළ වෙන ඇසෙස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Photoshop version එක කරා ඕනෑම Photoshop version එක කරා මේ වගේ ලස්සනට මේක ක්‍රියේට් කරගන්න. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. True. ඉතින් අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඉතින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. ඔයාලා හැමෝටම සුවදායි දවසක්. ඉතින් ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක අපි දිගට මේ වගේ Photoshop tutorials, gameplay මේ වගේ ගොඩක් වීඩියෝ ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම තාක්ෂණික පිරුණු හෙට දවසක්. views එපා මහට හිතේ නැ බම් මේ කහට කොල්ලෝ ආස කරේ මගේ වචන වල රහට ගැලපෙනේ උන් විතර ගන්නේ මේ මගේ පහට කලින් ඉදාන්ම බලන්න හිටියට රැක් එක දාන්නේ පහට ආදරේ විසක් නම් විස නසනෝනේ විසෙමලු මලට මී මැස්සෝ වගේ කෙල්ලෝ මගේ පස්සෙමලු හඳ වට යද්දි මට මතක් වෙන්නේ එක්සමලු රූපේ දැක ගම මට සෙමත් එක කැසමලු